දරිද්‍රතාව නිසා දුප්පත්කම නිසා පවුලක දෙමව්පියෝ සහ දරුවෝ අතර කොයිතරම් දුරස්ථභාවයක් ඇති වෙනවද? සමහර දරුවෝ මට හම්බෙනවා මං ක්ලාසස් කරන භෞතික නගරවලදී ඒ දරුවෝ වෙලාවකට ඇවිල්ලා අඬන්න මගේ ඉස්සරහ කියනවා සර් මට මගේ අම්මව මතක නෑ සර්. එයාව මං දකින්නේ වීඩියෝ කෝල් එකකින් විතරයි. එයා මං පොඩි කාලේදීම මාව දාලා පිටරටට ගිහිල්ලා. අම්මා මට ඕන ඔක්කොම ටික එවනවා සර්. මං ඉන්නේ ආච්චි ළඟ. තාත්තා ගෙදර බොනවා සර්. අම්මා එවන සල්ලි වුණොත් එයා බිබී ගම පුරා ඇවිදිනවා. සර් මට ඇත්තටම දුවෙක් විදිහට ආදරය කරන්න කවුරුත් නෑ. ඇයි සර් මම මේ වගේ කාලකන්ණි දරුවෙක් වෙලා ඉපදුනේ කියලා සමහර දුවලා ඇවිල්ලා මට කතා කරලා කියනවා. ඒතර මං ඒ දුවලගේ හිත හදලා කියනවා නෑ පුතේ අම්මා රට ගියේ ඔයා වෙනුවෙන් ඔයා හොඳට ඉගෙනගෙන කැම්පස් ගියපු දවසක ජොබ් එකක් කරාට පස්සේ අම්මයි අම්මව ආදරෙන් රැක බලා ගන්න කියලා උන්ගේ හිත හදලා මම යවනවා. ඒතර එතෙන්දී මට තේරෙනවා ගෑනු ළමෙක්ට එයාගේ වයස සම්පූර්ණ වේගන එද්දී එයාට එයාගේ අම්මා කෙනෙක්ගේ අවශ්‍යතාව දැනෙනවා. ඒතර එයාගේ අම්මා අවශ්‍ය කාල සීමාව තුල එයා ළඟ නෑ. මොකද්ද හේතුව අපේ රටේ? දුප්පත්කම. ඒතර අම්මට මේ රටේ ඉඳගෙන තමන්ගේ දරුවව නඩත්තු කරන්න බැරි නිසා අම්මාර මැද පෙරදිග කලාපේ රටකට ගිහිල්ලා ගව් ගණනාවක් ඈත රටකට ගිහිල්ලා මේ දරුවෝ වෙනුවෙන් වෙහිසෙනවා. ඒතර ඒ අම්මලාත් එහෙ ගිහිල්ලා ලොකු මේ ආතල් ගන්න වැඩ කරන්නේ නෑ. ඒ අම්මලා එහෙ ගිහිල්ලා අර හාම් පුතුන්ගෙන් ගුටිකක බැනුම් අහහ නිදි වර්ජිතව වැඩ කර කර කඹුර ඇත්තටම වචනේ කිව්වොත් කඹුර තමන්ගේ දරුවෝ වෙනුවෙන් සල්ලි වුණ. ඒ අම්මත් කැමති මේ දරුවත් එක්ක ඇවිල්ලා දරුවගේ ලස්සනම වයසේ මේ මැනිකක් වගේ ලස්සන වටින දූව රැක බලා ගන්න. ආදරණීය මේ චූටි කෙල්ලව බෝනික්ෙක් වගේ ලෑස්ති කරලා ක්ලාස් එකට පාසලට යවන්න අම්මා ආසයි. හැබැයි අම්මා තාත්තට සල්ලි නෑ. ඒතර බලන්න ඒ සල්ලි නැතිකම පවුලේ තියෙන දරිද්‍රතාව කොයිතරම් දුරට මේ දූ දරුවන් දෙමාපියන් දුරස්ත කරනවා කියලා. සමහර දුවල පුතාලා මට ඇවිල්ලා කියනවා සමහර පුතාලා කියනවා සර් මම අම්මත් එක්ක ඉන්නේ. මට මගේ තාත්තව ඕන කාලෙදි සර් තාත්තා නැහැ. තාත්තා නැවක වැඩ කරන්නේ සර්. තාත්තා මට එහෙ ඉඳලා ඔක්කොම සල්ලි එවනවා සර්. හැබැයි සර් මට ඉස්කෝලේ පේරස් මීටින් එකට එක්කන් යන්න මගේ තාත්තා ඕනේ සර්. මම ස්පෝර්ට් කරනවා සර්. මැච් එකක් බලන්න යද්දි අනිත් යාළුවන්ගේ තාත්තලා ඔක්කොම ඇවිල්ලා චියර් කරනවා. මට චියර් කරන්න තාත්තා කෙනෙක් නැහැ සර්. මං ඒ හැම අවස්ථාවකදීම මම වැඩෙනවා සර්. ඒතර බලන්න ඒ දරුවගේ තාත්තට සල්ලි තියෙනවා නම් ඒ දරුවත් එක්ක බොහොම ලස්සනට ජීවිතේ ගත කරලා දරුවගේ අවශ්‍යතා සම්පූර්ණ කළ. දරුවත් එක්ක ඉන්න ඕනම කාලෙක දරුවත් එක්ක ඉන්න එපා ඉස්කෝලේ පේරස් මීටින් එකට යන්න නේ. ඒතොර ඊට පස්සේ ගිහිල්ලා චිය පාරක් දාන්න මැච් එක ගිහිල්ලා ඉන්න එපා තාත්තා ළඟ. නමුත් තාත්තට ඉන්න බැරියයි. අර සල්ලි නැති ප්‍රශ්න නිසා, දරිද්‍රතාව නිසා, දුප්පත්කම නිසා තාත්තලා දුරස් වෙලයි. ඒතොර මේ රටේ ඇත්තටම සමහර දරුවන්ට තමන්ගේ අම්මලාගේ තාත්තලාගේ සෙනෙහස ආශ්‍රය නැති වෙන්නේ, ඇසුර නැති වෙන්නේ රටේ තියෙන ආර්ථික ගැටලුව නිසා. ඒ මිනිස්සුත් තුළ තියෙන දුප්පත්කම නිසා. ඒ නිසා මම මේක අහන දුවල පුතාලටත් කියනවා අම්මා තාත්තා ගැන වැරදිට වටහා ගන්නත් එපා. ඒ මිනිස්සු ඔයා වෙනුවෙන් කැප වෙලා තමයි වෙනත් තැනකට ගිහිල්ලා ඔයාට ඒ අදාළ දේවල් ටික එවන්නේ. කවදා හරි දවසක ඔය කට්ටිය එකතු වෙයි. ඔයා පුතේ හොඳට ඉගෙනගෙන සාර්ථක මිනිහෙක් වෙලා ඒ තමන් වෙනුවෙන් වෙහෙසීමට පිටතැනකට ගියපු ආදරණීය අම්මව තාත්තව ළඟට ගෙනල්ලා ඔයා ළඟ තියාගන්න කවදා හරි දවසක. නැත්නම් ඇත්තම කිව්වොත් මේ රටේ මේ ලංකාවේ මේ අපි ජීවත් වන මේ පැතිවල මේ අපි ජීවත් වන හැම පරිසරයකම හැම නගරයකම දරිද්‍රතාව දුප්පත්කම නිසා හැම මොහොතකම බැඳීම් දුරස්ත වෙනවා.